iBone කියලා පිළිගන්නවා හැමදෙනාම අදත් art.lk YouTube channel එකෙන් ගෙන Better Call Saul කියන TV series එකේ පළවෙනි season එකේ දෙවෙනි episode එකට. ගිය පාර episode එකේ හිතා ගන්න බැරි තැනකින් නේද ඉවරුනේ. තමන්ගේ නීති වෘත්තිය ගොඩ දා ගන්න පොඩි වංචාවක් කරන්න ගියේ Jim McKin අන්තිමේට නතර වුණේ තමන්ගේ ඔළුවට පිස්තෝලයක් දික් කරගෙන. ඒ නිව් මෙක්සිකෝ වල ඉන්න දරුණුතම ගෑන්ග් ලීඩර් කෙනෙක් වුණ ටුකෝ සලමන්කා ඉස්සරහා. ජිමි එක්ක අර ස්කේට් බෝඩ් කොල්ල දෙන්නත් මේකට පැටලිලා ඉවරයි. දැන් මේ තුන්දෙනාට මොන වගේ ඉරණමක් අත්වෙයිද? ටුකෝ සලමන්කා කියලා කියන්නේ කිසිම අනුකම්පාවක් නැති කෙනෙක්. එයාගේ අතින් මේ තුන්දෙනාගේ ජීවිතේ ඉවරම වෙලා යයිද? එහෙම නැත්නම් නීතිඥෙක් විදිහට ජිමි තමන්ගේ කටේ බලෙන් මේ මරණයෙන් ගැලවෙයිද? මේ එපිසෝඩ් එකෙන් අපි කතා කරනවා ජිමි තමන්ගේ ජීවිතේ බිහිසුණු අත්දැකීම් වලට මූණ දෙන හැටි. ඒකෙන් එයාගේ ජීවිතේ සදාටම වෙනස් වෙන හැටිත් අපිට බලා ගන්න පුළුවන්. ඉතින් පළවෙනි කොටස බලපු නැති කෙනෙක් ඉන්නවනම් ඒක බලලා එන්න කියලා මතක් කරනවා. මොකද එතකොට තමයි කතාව හරියටම තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම තමයි Breaking Bad TV series එක බලලා නැත්නම් ඒකත් බලන්න. ඒකත් තව බලලා තියෙනවා නම් මේ series එකේ වෙන ගොඩාක් දේවල් ගැන, මේකේ හම්බෙන චරිත ගැන ලොකු අවබෝධයක් ඔයාට ලබා ගන්න පුළුවන්. එපිසෝඩ් එක පැත්තට යන්න කලින් ඔයා තාමත් අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් අපේ subscribe කරලා අපිත් එක්ක දිගටම එකතු වෙන්න කියලා මතක් කරනවා. අපි අලුතෙන් පටන් ගත්ත art.lk girl කියන YouTube channel එක පැත්තටත් යන්න අමතක කරන්න එපා. ඒකෙත් ලස්සන movie explain video ගොඩක් තියෙනවා. channel එකට යන්න ඕන link එක description එකේ සඳහන් කරලා තියෙනවා. එහෙනම් ඉතින් වැඩි කතා බහක් ඕනේ නැහැ. අපි යමු අද එපිසෝඩ් එක පැත්තට. කතාව පටන් ගන්නෙම ටුකෝ සලමන්කා කුස්සියේ සැර සෝසයක් හදා ඉන්න දර්ශනයකින්. එයාගේ ආච්චි එළිය සිද්ධ වෙච්ච සිද්ධියෙන් පස්සේ ගෙදර එනවා. ටික වෙලාවකට පස්සේ දොරට කවුද තට්ටු කරනවා. ඒ ඇවිල්ලා ඉන්නේ අර ස්කේට් බෝඩ් පැදපු කොල්ලෝ දෙන්නා. එයාලා බොරුවට ආච්චි කාරගෙන් හප්පලා ලොකු තුවාලයක් කුණු විදිහට මවා පානවා. ටුකෝ මුලින්ම එයාලට සල්ලි දෙන්න හදනවා වගේ පෙන්නුවත් ආච්චිට එයාලා අපහාස කරපු එකට එයාට හොඳටම කේන්ති යනවා. ආච්චිව කාමරයට යවලා ටුකෝ එයාගේ අතට ආච්චිගේ ඇවිදින සැරෑටිය අරගෙන කොල්ලෝ දෙන්නට සිහිය නැති වෙන්නම ගහනවා. ටික වෙලාවකින් ජිම් එයාගේ කහපාට කාර් එකෙන් එතනට එනවා. එයා දොරට තට්ටු කරනකොට ටුකෝ තුවක්කුව දික් කරලා ජිම්ව ගේ ඇතුළට ඇදලා ගන්නවා. ගේ ඇතුළේ බිම ලේ පැල්ලමක් තියෙනවා දැකලා ටුකෝගේ ආච්චි ඒක දැකලා මොකද්ද කියලා අහද්දි ටුකෝ කියන්නේ මොකුත් නැහැ සෝස් ටිකක් වැටුණා කියලා. ජිම් හොඳටම බය වෙලා ඉන්නේ. ජිම් එයා කවුද කියලා මෙහෙට ආවේ ඇයි කියලා පැහැදිලි කරලා දෙන්න උත්සාහ කරනවා. ටුකෝ එයාගේ ගෝලයේ උන නාචෝ නාඩෝස් සහ ගොන්සෝ එක්ක එකතු වෙලා ජිම්වයි අර කොල්ලෝ දෙන්නවයි පැහැරගෙන නිව්යෝක් වල තියෙන පාලු කාන්තාරයකට අරන් යනවා. එතනදී එයාලා ජිම්වයි අනිත් දෙන්නවයි දනගස්සලා කටවල් වල ප්ලාස්ටර් ගහලා ප්‍රශ්න කරන්න පටන් ගන්නවා. ටුකෝ හිතන්නේ ජිම් පොලිසියේ හරි FBI එකේ හරි කෙනෙක් කියලා. ජිමි බොහොම අමාරුවෙන් තමන් නීතිඥයෙක් කියලා කියන්න උත්සාහ කරත් ටුකෝ ඒක විශ්වාස කරන්නෙම නැහැ. ජිම් කටේ ගහලා තිබුණ ප්ලාස්ටර් එක ගලවලා තමන් මේකට සම්බන්ධ වුණේ කොහොමද කියලා පැහැදිලි කරලා දෙනවා. හැබැයි අර කොල්ලෝ දෙන්නා ජිමීව පාවා දෙනවා මේ හැම දෙයක්ම එයාගේ සැලසුම් කියලා. මේකෙන් ටුකෝගේ තරහ තවත් වැඩි වෙනවා. ටුකෝ ජිමීගේ ඇඟිල්ල කපන්න ලොකු කතුරක් අතට අරගන්නවා. තමන්ගේ ජීවිතේ බේරගන්න වෙන කරන්න දෙයක් නැති නිසා ජිමී එකපාරම කෑ ගහලා කියනවා මම FBI ඒජන්ට් කෙනෙක් කියලා. හැබැයි නාචෝ කියන ටුකෝගේ දකුණු අත වගේ ඉන්න කෙනා මේක ගැන පොඩ්ඩක් සැක කරනවා. එයා ජිමීට තර්ජනය කළා ඇත්ත කියන්න කියලා කියනවා. අන්තිමේදී ජිමී ඇත්තම කතාව කියනවා. එයා කෙට්මන්ව රවට්ටන්න ගිහින් වැරදීමකින් ටුකෝගේ ආච්චි මේකට පටලගත්ත කියලා කියනවා. නාචෝ ටුකෝට තේරුම් කරලා දෙනවා නීතිඥාව මරණ එක එච්චර හොඳ අදහසක් නෙවෙයි කියලා. ඒකෙන් ලොකු ප්‍රශ්නයක් වෙන්න පුළුවන් කියලා. ටුකෝ එකට එකගෙනවා ජිමීට යන්න දෙනවා. හැබැයි එයා කියනවා අර කොල්ලෝ දෙන්න නම් මරන්න ඕනේ කියලා. ජිමීට යන්න අවස්ථාවක් තිබුණත් එයාට අර කොල්ලෝ දෙන්නව දාලා යන්න හිතක් නැහැ. එයා අහපව් හැරිලා ටුකෝත් එක්ක කතා කරනවා. මේ තමයි ජිමි මැක්ලින්ගේ දක්ෂම හැකියාව එළියට එන තැන. එයා ටුකෝ එක්ක දඩුවම ගැන කේවල් කරන්න පටන් ගන්නවා. දඩුවම වැරද්දට හරියන එකක් වෙන්න ඕනි කියලා එයා තර්ක කරනවා. අර කොල්ලෝ දෙන්නගේ අම්මා ගැන දුක්බර කතා කියනවා. ටුකෝගේ හිත උණු කරන්න ගොඩක් උත්සාහ කරනවා. ටුකෝ මුලින්ම එයාලව මරන්න හිටියත් ජිමීගේ කතාවෙන් පස්සේ ඒ දඩුවම ටිකක් අඩු කරනවා. අන්තිමේදී දෙන්නගේ කකුල් 4 කඩනව වෙනුවට එක්කෙනෙක්ගේ එක කකුලක් ගානේ කඩලා දඩුවම් කරන්න ටුකෝ එකග වෙනවා. මේකත් අමුතුම ආකාරයේ නීතිමය ජයග්‍රහණයක්. ජිමි මරණ දණ්ඩනය මාස 6ක පරිවාස කාලයක් දක්වා අඩු කරගත්ත වගේ දෙයක් තමයි මෙතනදි වෙන්නේ. ටුකෝගේ ගෝලයෝ අර කොල්ලෝ දෙන්නගේ කකුල් කඩනකොට ඇහෙන සද්දේ ජිමීව හොඳටම කම්පණයට පත් කරනවා. ජිමි ඒ දිහා බලන්නේ ලොකු වේදනාවකින්. ඊට පස්සේ ජිමි ඒ කොල්ලෝ දෙන්නව රෝහලට අරගෙන යනවා. යන අතරමඟදී එක කොල්ලෙක් ජිමිට කියනවා වා තමයි මම දැකපු නරකම නීතිඥයා කියලා. ජිමි ඒකට උත්තරයක් දෙනවා මම ඔයාලව මරණ දණ්ඩනයකින් බේරගෙන මාස 6ක පරිවාස කාලයක් දක්වා අඩු කරගත්තා. ඒ නිසා මම තමයි හොඳම නීතිඥයා කියලා ජිමි කියනවා.
මේ සිද්ධියෙන් පස්සේ ජිමිට ඒ කම්පැනියෙන් මිදෙන්න අමාරු වෙනවා. එයා කාන්තාවක් එක්ක රාත්‍රී කෑමකට ගියත් එයාට සාමාන්‍ය විදිහට හැසිරෙන්න බෑ. එතන කට්ටිය කෑම කඩද්දිත් එයාට මතක් වෙන්නේ කාන්තාරදි කකුල් කඩපු සද්දේ. එයා හොඳටම බීලා වොෂ්රූම් එකට ගිහිල්ලා වමන කරනවා. මේ සිද්ධියෙන් පස්සේ එයාගේ මනසට කොච්චර බලපෑමක් කරලාද කියලා මේ දර්ශනයෙන් අපිට පැහැදිලි වෙනවා. එදා රෑ ජිමි එයාගේ අයියා චක්ගේ ගෙදර එනවා. චක් කියන්නේ විද්‍යුත් චුම්බක සංවේදීතා කියන මානසික රෝගී තත්ත්වයකින් පෙළෙන කෙනෙක්. එයා විදුලියේ තියෙන කිසිම දෙයක් පාවිච්චි කරන්නේ නැහැ. ඒ නිසා එයා මුළු ගේම අඳුර තියාගෙන තමයි ඉන්නේ. මේ අයියා ගැන ගිය එපිසෝඩ් එකෙත් මම ඔයාලට කිව්ව මතක ඇති. කොහොම හරි ජිම් එයාට නොදැනුවත්වම එයාගේ කලිසම් සාක්කුවේ ෆෝන් එකක් දාගෙන ඇවිල්ලා තියෙනවා. චක් එකපාරම ඒක දැකලා කලබල වෙලා ඒක අරගෙන ගෙදරින් එළියට වීසි කරලා දානවා. ඒ වගේම චක් දකිනවා එතන හොස්පිටල් බිල් එකකුත් තියෙනවා. ඊළඟ දවස උදේ ජිම් හැරෙනකොට චක්ටාර කොල්ලෝ දෙන්නගේ රෝහල් බිල හම්බෙලා කියලා ජිමි දැනගන්නවා. චක් ජිමිගෙන් අහනවා ආයමත්වා පරණ ස්ලීපින් ජිම් කියන වංචාකාරයා විදිහට ජීවත් වෙන්නද යන්න කියලා. ජිම් යාගේ අයියට පොරොන්දු වෙනවා. එයා කවදාවත් ආයමත් නීතිය කඩන්නේ නැහැ කියලා. ඊළඟ දවස් කිහිපෙම ජිම් ආයමත් එයාගේ සුපුරුදු රාජකාරියට ඒ කියන්නේ රජයේ නීතිඥයෙක් විදිහට වැඩ කරන්න පටන් ගන්නවා. උසාවියේදී එයා එක පොඩි නඩු කතා කරනවා. එයාගේ දක්ෂ කතා විලාසය නිසා සමහර නඩු ලේසියෙන්ම විසඳගන්න පුළුවන් වෙනවා. දර්ශන කිහිපයක් එක පෙළ එක යනවා. මේ දර්ශන පෙළෙන් පේන්නේ ජිමිගේ එදිනෙදා ජීවිතේ කොච්චර අරගලකාරීද කියලා. ඒ වගේම එයා කොච්චර සුළු මුදලකටද වැඩ කරන්න කියලා. හැමදාම උදේට උසාවියේ වොෂ්රූම් එකේ කණ්ණාඩිය ඉස්සරහට ගිහින් Tamanට කතා කරන්න තියෙන කතාව Tamanම ඉදිරිපත් කරගන්නවා. ඒ වගේම Tamanව දිරිමත් කරගන්න එක එයාගේ සිරිතක් වෙලා. එයා හැමදාම කියනවා දැන් තමයි හොඳම වෙලාව it's show time කියලා. ජිම් යාගේ කාර්යාලයට ඒ කියන්නේ අර සැලූන් එක පිටිපස්සේ තියෙන පොඩි කාමරයට එනවා. ටික වෙලාවකට පස්සේ සේවාදායකෙක් එයාව හම්බෙන්න ආවා කියලා. අර නේල් පොලිෂ් කරන කාන්තාව ඇවිල්ලා කියනවා ඒ වෙන කවුරුත් නෙවෙයි නාචෝ ගාවා. කාන්තාරෙදි ජිමීව බේරගත්ත ටුකෝගේ ගෝලයා. නාචෝ ජිමීට කියනවා එයාට කෙට්මන්ලා හොරකම් කරපු ඩොලර් මිලියන 1.6 හොරකම් කරන්න උදව් කරන්න කියලා. එයා කියනවා ජිමී මේ ගැන තොරතුරු හොයලා දුන්නොත් එයාට ලොකු කොමිස් මුදලක් දෙනවා කියලා. ජිමී මේකට තදින්ම විරුද්ධ වෙනවා. මම නීතිඥයෙක් අපරාධකාරයෙක් නෙවෙයි කියලා එයා කියනවා. නාචෝ ඒකට hina වෙලා එයාගේ දුරකථන අංකය ජිමීගේ ගිනිපෙට්ටියක ලියලා තියලා වා මේ ක්‍රීඩාවේ කොටස්කරුවෙක් කියලා තේරුම් ගිය දවසට මට කතා කරන්න කියලා එයා එතනින් පිටත් වෙලා යනවා. නාචෝගේ යෝජනාව නිසා ජිමී ලොකු සංවේදීතාවයකට මුහුණ දෙනවා. එයාට සල්ලි ඕනි වුණත් අපරාධයකට සම්බන්ධ වෙන්න එයා කැමති නෑ. මේ සිදුවීමත් එක්ක Better Call Saul පළවෙනි කතාමාලාවේ දෙවෙනි කොටසත් අවසන් වෙනවා. ජිමී මැක්ගිල් දැන් එයාගේ කැමැත්තෙන් හෝ අකමැත්තෙන් අපරාධ ලෝකෙත් එක්ක පැටලිලා ඉවරයි. ජිමී කොහොමද මේ ප්‍රශ්න වලින් ගැලවෙන්නේ? මේ හැම දෙයක්ම බලන්න නම් ඊළඟ කොටස එනකන් ඉන්නම වෙනවා. ඉතින් ඊළඟ එපිසෝඩ් එකකින් හම්බෙනකන් මම ඔයාලගෙන් සමුගන්නයි මේ සූදානම. ඔයාලා හැම දිනාටම සුබ දවසක්.